සුබ දවසක් කියලා පිළිගන්නවා සිලොන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ රසම රස අයිස්ක්‍රීම් රෙසිපි එකක්. මේ අයිස්ක්‍රීම් එක හදාගන්න අපිට අයිස්ක්‍රීම් මැෂින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම විපින් ක්‍රීම් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන බිත්තරයි කිරි සීනි තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරිම ලාභයට හදාගන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක්. ඒ වගේම ඉස්සරහට එන අවුරුදු කාලෙට ගෙදරට එන මුත්තන්ට පිළිගන්වන්න හරිම ලාභෙට හදාගන්න පුළුවන් රසම රස අයිස්ක්‍රීම් එකක්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බිත්තර. බිත්තර 5ක් මේ වගේ කහමද සුදුමද වෙන් කරගන්න ඕන. දැන් ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට බිත්තර කහමද ටික එකතු කරගන්නවා. දැන් මේකට සුදු සීනි ග්‍රෑම් 130ක් එකතු කරගන්නවා. දැන් මේ දෙක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේකට කිරිපිටි මේස හැඳි එකක් එකතු කරගන්නවා. කිරිපිටි අත්‍යවශ්‍ය නැහැ, තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. දැන් කිරිපිටිත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. ඒ කියන්නේ කෝප්ප දෙකක්. ඉතින් පිටිදිය කරලා ගන්නත් පුළුවන්. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා අපි මේ භාජනයේ ලිපේ තියාගන්නවා. අපි මේ මිශ්‍රණය හදාගන්නේ ගොඩාක් අඩු ගින්දරේ. ඒ වගේම නොනවත්වාම මේක කලවම් කරන්න ඕන. දැන් සීනි ටික දිය වෙලා තියෙන්නේ. අපි මේ මිශ්‍රණය විනාඩි 10ක් 15ක් විතර නොනවත්වාම ලිපේ තියලා කලවම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය ටික කුකු වෙලා තියෙන්නේ. අපි ලිප ඕෆ් කරගන්නවා. ඔයාලට මේකේ පදම හරියටම බලා ගන්න පුළුවන්. හැන්ද අනිත් පැත්ත හරවලා ඇඟිල්ලෙන් ඉරක් ඇඳලා බලන්න. මිශ්‍රණය ආවෙන්නේ නැත්නම් පදම හරි. දැන් අපි රස්නේ පිටින්ම මේ මිශ්‍රණය පෙරා ගන්නවා. මේක අනිවාර්යෙන්ම පෙරා ගන්න ඕන. බිත්තර වල අර තියෙන සුදු පාට කොටස අපි අයින් කර ගන්න ඕන. නැත්නම් අයිස්ක්‍රීම් හැදුවට පස්සේ පිලි ගඳක් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ මිශ්‍රණය අනිවාර්යෙන්ම පෙරා ගන්න ඕන. දැන් අපි පෙරාගත්ත මේ මිශ්‍රණය පොලිතීන් එකකින් ආවරණය කරගන්නවා. මේක ආවරණය කරගන්නකොට අපි මේ පොලිතීන් එක මිශ්‍රණය ගෑවෙන විදිහට තමයි තියාගන්න ඕන. මේකේ හැදෙන ජල වාෂ්ප පොලිතීන් එක දිගේ මිශ්‍රණයට වැටෙන නිසා තමයි අපි මේ විදිහට කරගන්නේ. දැන් අපි මේ මිශ්‍රණය හොඳටම නිමනකම් කාමර උෂ්ණත්වයේ තියාගන්නවා. මේක ශීතකරණයේ තියන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ පැයකට විතර පස්සේ. දැන් හොඳටම නිමිලා තියෙන්නේ. මේ මිශ්‍රණය නිමුණට පස්සේ මේ වගේ ටිකක් උකුයි. මෙන්න මේ පදමට අපි හදාගන්න ඕන. දැන් අපි මේකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. වැනිලා ටිකත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය අපි පැත්තකින් තියාගන්නවා. දැන් වෙන බෝල් එකක් අරගෙන ඒකට බිත්තර සුදු මද ටික එකතු කරගන්නවා. ටිකක් ඉඩ තියෙන බෝල් එකක් ගන්න. දැන් අපි මේකට සුදු සීනි ග්‍රෑම් 120ක් එකතු කරගන්නවා. සීනිත් එකතු කරලා අපි විස්ක් එකෙන් ටිකක් කලවම් කරගන්නවා. විස්ක් එකෙන් කලවම් කරලා අපිට මේ සීනි ටික දිය කරගන්න අමාරුයි. ඒ නිසා අපි මේක උණු වතුර භාජනයක් උඩින් තියලා සීනි ටික දිය කරගන්නවා. මේ වගේ උණු වතුර එකක් උඩින් තියලා හොඳට විස්ක් එකෙන් කලවම් කරනකොට මේ සීනි ටික ඉක්මනටම දිය වෙනවා. සීනි ටික හොඳටම දිය කරගන්න ඕන. දැන් සීනි ටික දිය වෙලා තියෙන්නේ. දැන් අපි මේ මිශ්‍රණය උණු වතුර භාජනයෙන් අයින් කරගන්නවා. දැන් අපි මේ මිශ්‍රණය බීට් කරගන්නවා. බීටර් එකේ ස්පීඩ් එක අඩුවෙන්ම තියාගෙන තමයි අපි මුලින්ම බීට් කරන්නේ. මේක බීට් කරනකම් මම මතක් කරන්නම් අපිට මේ අයිස්ක්‍රීම් එක හදනකොට වරදින්න පුළුවන් තැන්. මුලින්ම අපි කහමද මිශ්‍රණය හදනකොට අර මම කලින් පෙන්නුව පදමටම හදා ගන්න ඕන. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එක හැදුවට පස්සේ කහමද මිශ්‍රණය අයිස්ක්‍රීම් එක යටට බහිනවා.
ඒ වගේම අපි බිත්තර ගන්නකොට අලුත් බිත්තර ගන්න ඕන. නැත්තම් මේ වගේ හොඳට බීට් වෙන්නේ නැහැ. බිත්තර සුදු මදි මිශ්‍රණය හදාගන්නකොට මුලින්ම අපි ස්පීඩ් එක අඩුවෙන් තමයි බීට් කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ටික ටික ස්පීඩ් එක වැඩි කරලා මේ වගේ ස්ටික් පීක් වෙනකම්ම අපි මේ බිත්තර සුදු මද ටික හොඳට බීට් කරගන්නවා. එතකොට තමයි අපේ අයිස්ක්‍රීම් එකට හොඳ ක්‍රීමි ගතියක් එන්නේ. දැන් කලින් ලෑස්ති කරගත්ත බිත්තර කහමද මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මම නැවතත් මතක් කරනවා බිත්තර කහමද මිශ්‍රණය මේ වෙලාවේදී හොඳටම නිමිලා තියෙන්න ඕන. දැන් විස්ක් එකෙන් මේ වගේ කලවම් කරගන්නවා. මේ වගේ ස්පැචුලා එකක් පාවිච්චි කරලා අපිට මේක ලේසියෙන් කරගන්න පුළුවන්. මේ බිත්තර කහමද මිශ්‍රණය ටිකක් අඩියට බහිනවා. ඒ නිසා අපි මේ වගේ ස්පැචුලා එකෙන් හොඳට කලවම් කරගන්න ඕන. දැන් අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය හරි. අපි මේක නැවත නැවත බීට් කරන්නේ නැහැ. ඒ නිසා අපි අයිස්ක්‍රීම් හදලා දාගන්න භාජනයටම අපිට දාගන්න පුළුවන්. ඔයාලත් මේ වගේ අයිස්ක්‍රීම් රෙසිපි try කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් අනිත් අයටත් බලන්න පහලින් කමෙන්ට් කරන්න. මේ ප්‍රමාණයන්ගෙන් අපිට අයිස්ක්‍රීම් ලීටර් 2කට ආසන්නෙන් හදාගන්න පුළුවන්. දැන් මේ වගේ ටැප් කරගන්නවා. දැන් පියන වහලා අපි ශීතකරණයේ උඩ කොටසේ මේක පැය 6ක් ඕ 6ට වැඩියෙන් තියාගන්නව නම් වඩාත් හොඳයි. මේ තියෙන්නේ පැය 12කට විතර පස්සේ. දැන් අපේ අයිස්ක්‍රීම් එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. මේ බලන්න කඩේ අයිස්ක්‍රීම් එක වගේම හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. ඒ වගේම මේ අයිස්ක්‍රීම් එක හරියම රසයි. අපිට අඩු වියදමකින් ගෙදර හදාගන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම මේ රෙසිපි එක ඔයාලගේ යාළුවොත් එක්කත් share කරගන්න. මේ බලන්න මේ අයිස්ක්‍රීම් එක හරියම ක්‍රීමි ගතියට තියෙනවා. හරියම රසයි. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සුබ දවසක්.